ආයුබෝවන් සී සෞභාග්‍ය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කේතු මහදසාව ලබලා කේතු උප්පත්ති කේන්ද්‍රයේ බලවත්ව සිටියා නම් කෙසේ හෝ දිනු වෙන්න වාසනාව තියෙනවා. গুপ্ত ක්‍රම වලට වැඩ කරනවා. ඇත්තටම උපතින් සුභව කේතු පිහිටි නිසා গুপ্ত දේවල් වල ආශිර්වාදයක් හොඳටම හම්බ වෙනවා. විශේෂාංශ විද්‍යා ඉගෙනුම් වගේ දේවල් වලට වාසනාව තියෙනවා. গুপ্ত දේවල් වලට গুপ্ত කටයුතු වලට යන්න හිත තියෙනවා. එතකොට ඔය යහපත් ආකර්ෂණ ශක්තියින් තමන් වෙතට ලැබෙන්න ඉඩ තියෙනවා. දරුවන්ට නම් පොඩ්ඩක් සුබ නැති කාලයක්. කේතුගේ සුබ වැඩිපුරම තියෙන්නේ ඥානයෝගයක් විදිහට අධ්‍යාපනයක් වගේ කාරණා කටයුතු වලට වගේ ඒවට විතරයි වැඩිපුරම හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි කේතු දුර්වලව පිහිටා හිටියොත් එහෙම නැත්නම් කේතු දුර්වල උප්පත්ති කේන්ද්‍රේ පිහිටලා කේතු මහදසාව ලැබුවොත් නිന്ദා පහස ගරුත්වය අඩුවීම සමේ රෝග গুপ্ত දෝෂ බලපවත්වනවා ගමන් අඩු වෙනවා ජීවිතේ එළිය අඩු වෙනවා තනියෙන් කාටවත් කියන්නේ නැතුව ප්‍රශ්න ගොඩක් හිතේ තියාන කල්පනා කරන කාලයක් බවට කේතු උප්පත්ති කේන්ද්‍රයේ දුර්වල පිහිටියට කේතු මහදසාව තුළදී ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. තවතත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.